සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ මුළු කුස්සියම සුවඳ කරන වෙනස්ම විදියට හදන රසම රස චිකන් කරියක්. උක්කු හොද්දක් තියෙන නිසා රොටි, පරාටා, පාන් එහෙම නැත්තම් උණුණු බත් පිඟානක් උනත් කන්න පුළුවන් කරියක් තමයි මේ. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේකට චිකන් ග්‍රෑම් 500ක් මේ තරම් කැලි වලට කපා ගන්න. දැන් පෑන් එකට තෙල් දාලා ඒකට කරාබු නැටි, තලාගත්තු එනසල්, කුරුඳු පුතු කෑල්ලක් එකතු කරගන්න. ඒකට මේ විදියට දෙකට කඩාගත්ත වියලි මිරිස් එකතු කරලා තප්පර 3-4ක් බැදගන්න. ඊළඟට ඒකට කරපිංචා, රම්පෙ දාලා තව තප්පර 3-4ක් ටෙම්පරාදු කරගෙන අබ ඇට එකතු කරලා තප්පර 30ක් විතර බැදගන්න. දැන් මේකට දිගාතට කපාගත්ත ලූණු, අමු මිරිස් එකතු කරලා ඒකටම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාලා විනාඩි 2ක් විතර ටෙම්පරාදු කරගන්න. ඊළඟට මේකට කුකුල් මස් ටික එකතු කරලා හොඳට මික්ස් කරගෙන පියන වහලා මදගෙන්නේ විනාඩි 5ක් විතර තඹ ගන්න. මේ වෙලාවේදී කුකුල් මස් වලින් වතුර හොඳට ඇරලා තියෙන්නේ. දැන් මේකට ගොඩක්ම පොඩියට කපාගත්ත තක්කාලි එකතු කරලා විනාඩියක් විතර උයාගත්තට පස්සේ මේකට ලුණු, කහ කුඩු, අමු තුන පහ, ගම් මිරිස් කුඩු, සූදුරු කුඩු සහ මිරිස් කුඩු එකතු කරලා විනාඩි 5ක් විතර පියන වහලා අඩු ගින්දරේ උයා ගන්න. ඊට පස්සේ මේකට වතුර ටිකක් එකතු කරගන්න. දැන් අපි ක්‍රීම් එකක් වගේ හදාගත්ත මුදවපු කිරි එකතු කරගන්න ඕන. ඊට කලින් ලිපේ ගින්දර හොඳටම අඩු කරලා කිරි ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න. නැත්තම් කිරි කැටි ගැහිලා හොද්ද උකුණු වෙන්න පුළුවන්. දැන් මේක පියන වහලා විනාඩි 5ක් අඩු ගින්දරේ උයා ගන්න. විනාඩි 5කට පස්සේ මෙන්න මේ විදියට කරිය ලස්සනට තෙල් පෑදෙනවා. ඊට පස්සේ මේකට බැදපු 3-5 එකතු කරලා තව විනාඩි 2ක් විතර උයාගෙන මෙන්න මේ කරිය ලෑස්ති කරගන්න. ඔයාලත් මෙන්න මේ විදියට චිකන් කරිය හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.